everyone කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අද දවසේ වීඩියෝ එකට. ඉතින් අද මම අරගෙන එන්නේ ඔයාලට ඕස්ට්‍රේලියාවේ caregiver jobs ගැන. ඉතින් මම මේ අරගෙන එන පස්වෙනි වීඩියෝ එක ඕස්ට්‍රේලියාවේ caregiver jobs සම්බන්ධව. ඉතින් මම දන්නවා ගොඩ දෙනෙක් ඉන්නවා caregiver experience qualifications තියන අය. ඉතින් එයාලට පුළුවන් මේ වීඩියෝ එක දිගටම බලන්න කොහොමද ඕස්ට්‍රේලියාවේ caregiver job එකකට apply කරන්න කියලා. ඉතින් මම මේ සම්බන්ධව කලින් වීඩියෝස් 4ක්ම කරලා තියෙනවා. ඉතින් ඔයාලා කවුරු හරි බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මම ඒ වගේ links දාන්නම් ගිහිල්ලා බලන්න. එතකොට අද වීඩියෝ එකත් එක්ක ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි කොහොමද ඕස්ට්‍රේලියාවේ caregiver job එකකට apply කරන්න කියලා. ඉතින් අද වීඩියෝ එකේ විශේෂත්වය තමයි මම ඔයාලට උදාහරණ එක්ක පෙන්නනවා කොහොමද ඕස්ට්‍රේලියාවේ caregiver job එකකට apply කරන්න කියලා. ඉතින් ඕස්ට්‍රේලියාවේ තියෙන job sites වලට ගිහිල්ලා ඒ වගේම තවත් ක්‍රමවලින් කොහොමද caregiver job එකක් හොයාගන්න කියලා මම අද වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලිව කියලා දෙනවා. ඉතින් මේ process එක දිගටම ඔයාලා බලාගෙන ඉඳලා හරියට ඒක කරගන්න පුළුවන් මේ වීඩියෝ එක දිගටම බැලුවොත්. ඉතින් මං හිතනවා ඔයාලට කලින් වීඩියෝස් වලින්නුත් පැහැදිලි වෙන්න ඇති ඕස්ට්‍රේලියාවට caregiver job එකකට එන්න මොනවාද අවශ්‍ය වෙන සුදුසුකම්. ඉතින් ඔයාලා කොහොමද මේ jobs වලට apply කරන්නේ හැම දෙයක් ගැනම. ඉතින් මං හිතනවා අද වීඩියෝ එකත් එකතු වුණාම ඔයාලට මේ process එක ගොඩක් සාර්ථක වෙයි. ඉතින් තවත් සුභාරංචියක් කියන්න තියෙනවා ඔයාලට. ඉතින් මගෙන් ගොඩක් අය අහලා තිබුණා ඕස්ට්‍රේලියාවට නර්සිං එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට caregiver job එකකට එන්න පුළුවන්ද කියලා. කලින් නම් ඒක අනුමත කරලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ කලින් තිබුණේ ඕස්ට්‍රේලියාවට caregiver job එකකට එන්න නම් certificate 3 course එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. නර්සිං qualification එක යාලා ගන්නෙ නැහැ. හැබැයි දැන් එයාලා ඒ කියන්නේ දැන් ගොඩක් companies වෙනත් රටවල ඉන්න නර්සස්ලව හයර් කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයා දැනට නර්ස් කෙනෙක් නම් ඔයාට qualifications තියෙනවා නම් experience තියෙනවා නම් ඔයාට පුළුවන් මේ caregiver jobs වලට apply කරන්න. ඉතින් ඔයාගේ qualifications උත් එක්ක ඒ job එක වෙනස් වෙනවා. ඉතින් ඒ කියන්නේ මට ඒක guarantee කරලා කියන්න බෑ ඔයාට අනිවාර්යයෙන්ම job එක හම්බෙනවා එහෙම කියලා. හැබැයි ගොඩක් දුරට nursing experience qualification තියෙන අයටත් මේ jobs වලට apply කරන්න පුළුවන්. හැබැයි visa process එකේදී ඔයාලට skill assessment එකක් පාවිච්චි කරන්න වෙනවා. මොකද ඕස්ට්‍රේලියාවට එන්න ඔයාලට visa එකක් අවශ්‍ය වෙනවා. ඒ visa එක තමයි 482 කියන්නේ. ඉතින් ඒ visa එකට ඔයාලට skill assessment එකක් ඕනි වෙනවා. එතනදී ඔයාට ඔයාගේ experience claim කරන්න ඕනි. ඉතින් මම ඒ සම්බන්ධවත් ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් විශේෂයෙන් නර්සිං ෆීල්ඩ් එකේ ඉන්න ඔයාලත් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඔයාලට බලන්න පුළුවන් කොහොමද ඕස්ට්‍රේලියාවේ caregiver job එකකට apply කරන්න කියලා. අපි දැන් ඉක්මනට බලමු caregiver job එකක් ගන්න ඔයාලට අවශ්‍ය වෙන සුදුසුකම් මොනවාද කියලා. පළවෙනි එක තමයි qualifications. ඉතින් qualifications වලින් ඔයාලට අවශ්‍ය වෙන්නේ certificate 3 course එක හරි ඒට සමාන course එකක්. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා certificate 3 Australia course එකට සමාන වෙන්නේ NVQ 3 සහ 4. ඉතින් ඒකත් එක්ක experience තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක හරි nursing experience or qualifications. ඉතින් ඔයාලා nurse කෙනෙක් නම් දැනට ඔයාලට qualifications degree එකක් හරි diploma එකක් හරි එක්ක work experience තියෙනවා නම් ඔයාලට පුළුවන් nursing qualification එකකිනුත් caregiver jobs වලට apply කරන්න. ඉතින් මම කලින් කිව්වා වගේ ඒක ළඟදි තමයි companies accept කරන්න ගත්තේ. ඉතින් කලින් නම් certificate 3 course එක නැති අයට jobs දුන්නේ නැහැ. හැබැයි දැන් overseas nurses ලට jobs දෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට try කරන්න පුළුවන්. මෙතනදී මතක තියාගන්න හැම employer කෙනෙක් මේ කියන්නේ හැම company එකක්ම ඔයාලගේ nursing experience work qualifications තියෙනවායි කියලා ඔයාලව caregiver jobs වලට ගන්නෙ නැහැ. සමහර companies තාමත් certificate 3 හෝ ඊට සමානව course එකක් බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් එයාලා ඉල්ලන්නේ certificate 3මයි. සමහර අය strict ගොඩක්.
ඉතින් ඒ නිසා ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා හැම කම්පැනි එකක්ම ඔයාලගේ නර්සින් එක්ස්පීරියන්ස් ක්වොලිෆිකේෂන්ස් වලට ජොබ් එකක් දෙයි කියලා. හැබැයි සමහර කම්පැනිස් තියෙනවා එහෙම ජොබ්ස් දෙන. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ නර්සින් එක්ස්පීරියන්ස් දෙන කෙනෙකුත් මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න උත්සාහ කරන්න. මොකද ඔයාලට නර්සින් එක්ස්පීරියන්ස් ගොඩක් තියෙනවා කියන්නේ සමහර කම්පැනිස් ඇක්සෙප්ට් කරනවා ඔයාලගේ කෙයාගිවර් ජොබ් එකක් දෙන්න ඔයාලව සුදුසුයි කියලා. ඉතින් ඒක මතක තියාගන්න අනිවාර්යෙන්ම. එතකොට ඔයාලට අවශ්‍ය වෙන්නේ මේ සර්ටිෆිකේට් ලෙවල් 3 හරි නර්සින් එක්ස්පීරියන්ස් හරි මේ දෙකෙන් එකක්. එහෙම නැත්නම් ඔයාලට NVQ 3 4 සමග 1 year work experience. ඊළඟට අවශ්‍ය වෙනවා work experience. ඉතින් මෙතනදී මතක තියාගන්න ඔයාලා ඕස්ට්‍රේලියාවේ සර්ටිෆිකේට් 3 AQF සර්ටිෆිකේට් 3 එක කරලා තියෙන කෙනෙක් නම් ඔයාට work experience අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒ සර්ටිෆිකේට් 3 කෝස් එක අවසානයේදී ඔයාලා experience ලබා දෙනවා. ඉතින් එහෙම නැතුව වෙනත් රටක overseas වල ඉන්න වෙනත් කෙනෙක් නර්සින් ඩිප්ලෝමා ඩිග්‍රී එකකින් හරි නැත්නම් NVQ වලින් ඇප්ලයි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට work experience අවුරුද්දක් දෙකක් අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් අවුරුද්දකට වඩා තියෙනවා නම් හොඳයි නැත්නම් මිනිමම් අවුරුද්දක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනදී paid jobs විතරක් නෙමෙයි volunteer jobs උනත් ඔයාලට පෙන්වන්න පුළුවන්. ඉතින් මේ ගැන ගොඩක් අය එහෙම ප්‍රශ්න අහලා තිබ්බා paid ඒවම වෙන්න ඕනද කියලා. නැහැ. ඉතින් ඔයාලට unpaid volunteer jobs උනත් පෙන්වන්න පුළුවන් මෙතන experience එක ඔයාලා හදාගද්දි. ඊළඟ requirement එක තමයි English language එක. ඉතින් මම කලින් වීඩියෝස් වල පැහැදිලි කරා වගේම ඔයාලා හැමෝම IELTS හරි ඊට සමාන වෙනත් කෝස් එකක් කරන්න අවශ්‍යයි. ඉතින් මෙතනදී points 5.5 අතර තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් overall 5ක් තිබුණම ඇති මේ වීසා එකටයි ජොබ් එකටයි. හැබැයි IELTS points 5ට වඩා තියෙනවා නම් හොඳයි. මොකද ඔයාලා වැඩ කරන්න යන්නේ clientsලා ඕස්ට්‍රේලියාවේ. ඉතින් යාලා ඉංග්‍රීසි වලින් කතා කරන්නේ. ඉතින් එතකොට ඔයාලට English language එක ටෙස්ට් එකකින් වැඩි ලකුණු තියෙන එක ඔයාලගේ ජොබ් එක ගන්න ලේසි. හැබැයි මෙතන ඉල්ලලා තියෙන්නේ IELTS 5.5 ප්‍රමාණයක ලකුණු. ඒ වගේම ඔයාලා නර්සින් ෆීල්ඩ් එකේ ඩිග්‍රී එකක් ඩිප්ලෝමා එකක් තියෙනවා නම් සමහර කම්පැනිස් ඉංග්‍රීසි ඉල්ලන්නේ නැහැ. ඉතින් මම මෙතනදි ගැරන්ටීඩ්ම කියන්නේ නැහැ ඒ කම්පැනිස් වලින් ඉංග්‍රීසි ඉල්ලන්නේ නැහැ කියලා. කොහොම වුණත් ඒ කම්පැනි එකෙන් ඔයාලගෙන් ඉංග්‍රීසි ඉල්ලුවේ නැතත් අවසානයේදී ඔයාලා ජොබ් එක ගත්තට පස්සේ වීසා එක හදාගද්දී ඔයාලට අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි අවශ්‍යයි. මොකද 482 වීසා එකේදී IELTS 5ක් overall ගන්න ඕනි 4.5 each segments වලට ඔයාලා ගන්න අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඉංග්‍රීසි එක අතාරින්න බෑ කිසිම කෙනෙක්ට. caregiver job එකකට එන්න ආසාවෙන් ඉන්නවා නම් ඔයාලට English language එක ඒ ටෙස්ට් එක කරන්න වෙනවා. ඊට පස්සේ overall 5.5 ප්‍රමාණයක ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් ඔයාලට පෙන්වන්න ඕනි වෙනවා මේ requirement එකේදී. ඊළඟට ඔයාලට mandatory checks කීපයක් කරන්න තියෙනවා මේ qualifications ඔයාලගේ කලින් qualification සම්පූර්ණ කරගත්තට පස්සේ. ඉතින් මේ ඒව තමයි National Police Check එක, NDIS Worker Screening Check, Work with Children Check, First Aid and CPR Certificate, Manual Handling and Infection Control. ඉතින් මේ ටිකෙන් ඔයාලට ඕස්ට්‍රේලියාවට එන්න කලින් කරන්න පුළුවන් National Police Check එක විතරයි. ඉතින් ඔයාලා caregiver job එකකට එන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් National Police Check එක අරගෙන තියාගන්න. ඔයාලගේ criminal history එක clear වෙන්න අවශ්‍යයි police check එකේදී අනිවාර්යයෙන්ම. ඉතින් අනිත් ටික NDIS Work with Children, First Aid and Manual Handling කියන certificates ටික ඔයාලට ගන්න වෙන්නේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ. ඉතින් ඔයාලා බය වෙන්න එපා මේ checks නැහැ කියලා ඔයාලා jobs වලින් reject කරන්නේ නැහැ. එයාලා දන්නවා ඔයාලා overseas ඉන්න නිසා companies වලින් ඔයාලව hire කරනවා මේ checks ටික pending තියෙද්දි. ඉතින් ඔයාලට police certificate එක විතරක් පෙන්නලා අනිත් ටික ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ කරන්න පුළුවන්. මම මෙතනදී පැහැදිලි කරලා තියෙන්නේ ඔයාලට ජොබ් එකට යන්න කලින්, ඒ කියන්නේ caregiver job එක හම්බුනාට පස්සේ වැඩ කරන්න කලින් අනිවාර්යෙන් මේ checks ටික ඕස්ට්‍රේලියාවේ නීති වලට අනුව කරන්න අවශ්‍යයි. මොකද ඔයාලා වයසක කෙනෙක්, disable කෙනෙක් බලා ගන්න කලින් මේ checks, මේ permits ඔයාලට තියෙන්න ඕනි. ඉතින් ඒක ඕස්ට්‍රේලියාවේ අත්‍යවශ්‍ය rule එකක්.
ඉතින් මතක තියාගන්න මේකත් ඔයාලගේ රික්වයර්මන්ට්ස් වලට ඇඩ් වෙනවා. දැන් අපි බලමු ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ ඒජ් කෙයා වර්කර් කෙනෙක් විදිහට ඔයාලට ඔස්ට්‍රේලියාවට එන්න අවශ්‍ය වෙන සුදුසුකම් ගැන කොහොමද එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ කියලා. ඉතින් මම දැන් ඉන්නේ immihomeaffairs.gov.au කියන ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ. ඉතින් ඒකේ ලේබර් ඇග්‍රීමන්ට්ස් යටතේ types of labor agreements කියලා තියෙන තැන තියෙනවා මේ ඒජ් කෙයා ඉන්ඩස්ට්‍රි එක යටතේ ඔයාලට කොහොමද ඔස්ට්‍රේලියාවට එන්නේ කියන එක විස්තර කරලා. ඉතින් දැන් අපි මේ ඩිපාර්ට්මන්ට් එකේ වෙබ්සයිට් එකටම ගිහිල්ලා බලමු මොනවාද එයාලා ඉල්ලලා තියෙන රික්වයර්මන්ට්. එතකොට මම කලින් පැහැදිලි කරා වගේම ඔයාලට ඕනේ ක්වොලිෆිකේෂන්ස්, එක්ස්පීරියන්ස් හැම දෙයක්ම කොහොමද තියෙන්නේ කියලා. ඉතින් එතකොට ඔයාලට කන්ෆර්ම් කරගන්න පුළුවන් හරි මේ තමයි හරිම ඩීටේල්ස් මේ ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ කියලා. ඉතින් මෙතන එක එක ඉන්ඩස්ට්‍රීස් තියෙනවා ඇඩ්වර්ටයිසිං, ඩේරි, ෆිෂිං, හෝටිකල්චර්, මීට් ඉන්ඩස්ට්‍රි. දැන් අපි බලන්න යන්නේ ඒජ් කෙයා ඉන්ඩස්ට්‍රි එක. ඉතින් මෙතන ඩීටේල්ස් වලට ගියාම මුලින්ම තියෙනවා ඒජ් කෙයා ලේබර් ඇග්‍රීමන්ට්ස් යටතේ මං කියන ලේබර් ඇග්‍රීමන්ට් එකක් කියන්නේ ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකයි කම්පැනිස්ු එකතු වෙලා හදාගෙන තියෙන ඇග්‍රීමන්ට්ස් වෙනත් රටවල් වලින් වර්කර්ස්ලව හයර් කරන්න කියලා. ඉතින් එතකොට ඒජ් කෙයා ඉන්ඩස්ට්‍රි එක යටතේ තියෙන කම්පැනිස් වලට හයර් කරන්න පුළුවන් මෙන්න මේ ඔකියුපේෂන්ස් වලට. age or disability care. ඉතින් ඒක තමයි ගොඩක්ම ප්‍රසිද්ධ. දැන් ගොඩක් අය caregiver ජොබ් එකක් විදිහට එන්නේ age or disabled care විදිහට. ඉතින් ඒ වගේම nursing support worker, personal care assistant. ඉතින් මේ ජොබ්ස් වලට එයාලට පුළුවන් workersලව hire කරන්න. ඉතින් ඒ කියන්නේ මේ වගේ ජොබ්ස් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් එතන තමයි මේ පළවෙනිම ඩීටේල්ස් තියෙන්නේ. ඉතින් ඊළඟට යූනියන් එක ඒක අපිට අදාළ නැහැ. ඒක අදාළ වෙන්නේ කම්පැනිස් රෙජිස්ටර් වෙලා තියෙන කම්පැනිස් වලට. වීසා කියන එක යටතට ගිහින් බලමු. මේ තියෙන්නේ. ඉතින් ඔයාලට ඔස්ට්‍රේලියාවට caregiver job එකකට එන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වීසා වර්ග දෙකෙන්. පළවෙනි එක තමයි skills in demand 482 වීසා එක සහ දෙවෙනි එක employee nomination 186. ඉතින් මම මේ 482 වීසා එක ගැන කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒක ගිහිල්ලා බලන්න. ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මං සරලව කියන්නම් ඉක්මනට 482 වීසා එකෙන් ඔයාලා එද්දි ඔයාලගේ ෆැමිලි එකේ අයවත් එක්කගෙන එන්න පුළුවන් සබ්සික්වන්ට් වීසා එක යටතේ. ඉතින් ඒ කියන්නේ 482 වීසා එක ඔයාලට අවුරුදු 4ක වර්ක් පර්මිට් එකක් ලැබෙන්නේ. ඒතර අවුරුදු 3කට පස්සේ පර්මනන්ට් රෙසිඩෙන්සි එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකට අනිවාර්යයෙන්ම ජොබ් එකක් ඔයාලා මුලින්ම ගන්න අවශ්‍යයි. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න ඔයාලා මේ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න. ඉතින් මෙතනත් ඔයාලා caregiver job එකක් ගත්තට පස්සේ ඔයාලට 482 වීසා එක යටතේ එන්න පුළුවන්. මේ 186 වීසා එක කියන්නේ ඔස්ට්‍රේලියාවට ගොඩක්ම සුදුසු. ඒ කියන්නේ සමහර jobs වලට තියෙනවා කෙලින්ම PR එකටම ගන්න jobs. ඒ කියන්නේ ස්පොන්සර් කරන කම්පැනි එක ඔස්ට්‍රේලියානු රජයටත් මුදලක් ගෙවලා workersලව ගන්න. ඉතින් එහෙම ගන්න වීසා එකට තමයි 186 කියන්නේ. මම ඒ ගැන වීඩියෝ එකකුත් ඔයාලට ඉස්සරහට කරන්නම්. ඉතින් 186 කියන්නේ කෙලින්ම PR එකට එන්න පුළුවන් ඔස්ට්‍රේලියාවට. ඉතින් ඊළඟට බලමු occupations. ඉතින් occupations යටතේ මම කලින් කිව්වා වගේම nursing support worker, personal care assistant, age or disability care විදිහට ඔස්ට්‍රේලියාවට මේ age care යටතේ කම්පැනිස් වලට එම්ප්ලොයිස්ලව හයර් කරන්න පුළුවන්. ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක. ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් අහනවානේ IELTS ඒ කියන්නේ ඉංග්ලිෂ් නැතුව එන්න පුළුවන්ද caregiver job එකකට කියලා. බෑ. ඒක කරන්න බෑ. හැමෝටම ඉංග්‍රීසි අවශ්‍යයි. මොකද caregiver කියන්නේ අපි වයස්ක කෙනෙක්ව බලා ගන්නවා. එහෙම නැත්නම් ඩිසේබල් වෙලා තියෙන කෙනෙක්ව බලා ගන්නවා. එතකොට එයාලා ඔස්ට්‍රේලියාවේ ඉන්න අය නේ. ඉතින් එයාලත් එක්ක කමියුනිකේට් කරන්න ඔයාලට ඉංග්‍රීසි අවශ්‍යයි. ඉතින් ඉංග්‍රීසි ඕනි කියලා ගොඩක් අවශ්‍ය නැහැ. මේ පොයින්ට්ස් වලත් අඩුම ප්‍රමාණය තමයි මේ caregiver jobs වලට ඉල්ලලා තියෙන්නේ. ඉතින් මෙතන තියෙන IELTS overall නම් 5ක් අවශ්‍ය වෙන්නේ. each ඔයාලට 4.5ක්. ඉතින් මේ තියෙන අඩුම මට්ටම ඔයාලට මේ ප්‍රමාණය ගන්න ලේසි.
ඉතින් try කරලා බලන්න IELTS මේ ප්‍රමාණය ගන්න අවශ්‍යයි. 186 වීසා එකට එනවා නම් 5.5 ගන්න ඕනි. ඉතින් ඒ කියන්නේ කෙලින්ම PR එකට. ඊළඟට skills and qualifications මම ඔයාලට කලින් පැහැදිලි කරා වගේම certificate 3 හරි ඒකට equivalent. ඉතින් එතනදී ඔයාලට පුළුවන් NVQ 3-4 මං කිව්වා වගේම experience උත් එක්ක කරන්න. ඒ වගේම මෙතන 12 month work experience තියෙනවා. part time හරි full time හරි ගන්න පුළුවන්. ඉතින් මෙතන පැහැදිලිව කියලා තියෙනවා if the overseas worker obtain their qualification overseas or is claiming work experience in lieu of the relevant qualification, they will need a positive skill assessment from either කියලා දෙකක් දාලා. Australian Nursing and Midwifery Accreditation Council අනිත් එක Community Work Australia. ඉතින් මෙතන ඔයාලට පැහැදිලි වෙනවා ඇති මෙතනින් අදහස් කරන්නේ දැන් ඔයා ඕස්ට්‍රේලියාවෙන් පිටේ ඉන්න කෙනෙක් නම් ඔයාලට වෙනත් රටක ලංකාවේ හෝ වෙනත් රටක work experience caregiver සම්බන්ධ work experience nursing work experience තියෙනවා නම් ඒ වගේම ඔයාලට වෙනත් රටක qualification එක NVQ හරි ඒ වගේම certificate level 3 එක වෙනත් රටවල් වල online කරන අය තියෙනවා දැන් ජපානයේ වගේ වෙනත් UK වල ඒගොල්ලන්ට පුළුවන් online උත් කරන්න. ඉතින් එහෙම කළා තියෙනවා නම් ඒ වගේම ඔයාලා වෙනත් රටක experience අරන් තියෙනවා නම් අනිවාර්යයෙන්ම යාලා positive skill assessment එකක් ගන්න ඕනේ. මේ තියෙන authorities දෙක යටතේ දෙකෙන් එකක. ඉතින් මෙතන ඔයාලා වැඩ කරන occupation එක අනුව මේ authority එක වෙනස් වෙනවා. එතකොට ඔයාලා age or disability care කෙනෙක් විදිහට වැඩ කරන්න යනවා නම් Community Work Australia කියන එක යටතේ ඔයාලා skill assessment එක ගන්න. එහෙම නැත්නම් nursing support worker personal care assistant විදිහට වැඩ කරන්න යනවා නම් Australian Nursing and Midwifery Accreditation Council කියන එක යටතේ ඔයාලට පුළුවන් skill assessment එක ගන්න. ඉතින් මේ skill assessment එකෙන් එයාලා කරන්නේ ඔයාලගේ qualification experience check කරලා බලලා එයාලා ඒවට okay නම් ඒවා requirements එක තියෙනවා නම් ඔයාලට ඒක positive විදිහට දෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ positive skill assessment එකත් එක්ක මේ visa එකට apply කරන්න. ඉතින් මේක මම කලිනුත් කියලා තියෙනවා. මේ skill assessment එක කියන එක ඔයාලට job එක ගන්න වෙලාවෙදි නෙමෙයි visa එක apply කරන වෙලාවෙදි තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් job එක ගද්දි ගොඩාක් companies වලින් මේ skill assessment එක ඉල්ලන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට visa එක apply කරද්දී ඔයාලා වෙනත් රටක work experience qualification පෙන්නනවා නම් මේ කියලා තියෙනවා වගේම ඔයාලා positive skill assessment එකක් ගන්න ඕනි. හරි ඊළඟ ප්‍රශ්නය ඔයාලා කොහොමද මේ skill assessment එක ගන්නෙ? ඉතින් මේ authority දෙක යටතේ ඔයාලා මේගොල්ලන්ගේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා මේ skill assessment එක ගන්න ඕනි. ඉතින් මම ඒ ගැන කලින් වීඩියෝ එකක් කරලා තිනවා. මම ඒකේ link එක දාන්නම්. ඔයාලා ඒ විදිහට ගිහිල්ලා බලලා ඒ skill assessment එක කරන්න. ඉතින් ලොකු ගාණක් වෙන්නේ නැහැ. $540ක් වගේ වෙන්නේ. සති 4ත් 6ත් අතර යාලා එක process කරනවා. හරි. ඊට පස්සේ work experience. ඉතින් මෙතන තියෙනවා you do not need to meet a minimum level of post qualification work experience. ඉතින් මෙතන work experience කියන එක අත්‍යවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් certificate level 3 එක තිබ්බම ඇති. මොකද එතන තියෙනවා ඔයාලගේ on the job training වගේ. ඒ කියන්නේ certificate level 3 එක අවසානයේදී යාලා දෙනවා training එකක්. ඉතින් ඒකත් එක්ක work experience එක යාලට cover වෙනවා. ඉතින් ඒ නිසා ඒ course එක විතරක් තිබුණම ඇති. ඒක වෙනස් වෙනවා ඔයාලගේ තියෙන qualifications අනුව. සාමාන්‍යයෙන් ඔයාලට වෙනත් රටක nursing degree එකක් diploma එකක් තියෙනවා නම් ඒවත් එක work experience තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් caregiving සම්බන්ධව job experience. ඉතින් ඒක ඔයාලට අත්‍යවශ්‍යයි කියලා දෙයක් නැහැ මේ visa requirements යටතේ. ඊළඟට salary එක. ඉතින් ගොඩක් අය අහන ප්‍රශ්නයන්නේ salary එක මම කලින් වීඩියෝස් වලත් කියලා තියෙනවා. salary එක ඕස්ට්‍රේලියාවේ අඩුම Australian dollars 51222ක් guaranteed කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම 51222කට වඩා අඩුවෙන් ගෙවන්න බෑ. ඉතින් මේක Australian Home Affairs website එකේ දාලා තියෙන. ඉතින් එතකොට ඔයාලට බලන්න පුළුවන්
මේක තමයි අනිවාර්යයෙන්ම අඩුම සැලරි එක ඔයාලට caregiver job එකකට එනවා නම්. ඉතින් මේක නෙමේ සැලරි එක මීට වඩා වැඩි ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් මෙතන කියලා තියෙන අඩුම සැලරි එක මේ ගාණ වෙන්න ඕනි කියලා. ඊළඟ එක තමයි age එක. There is no age limit for the skill in demand visa subclass 482. ඉතින් ඔයාලට 482 visa එක apply කරන්න age limit එකක් නැහැ. ඔයාලට ස්පොන්සර්ෂිප් එකක් ඒ කියන්නේ කම්පැනි එකකින් ජොබ් එකක් ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඕනම ඒජ් එකක කෙනෙක්ට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒකත් වාසිදායක දෙයක්. සමහර මන් දන්නවා අවුරුදු දැන් ඔස්ට්‍රේලියාවේ ගොඩක් වෙලාවට කට් ඔෆ් එක අවුරුදු 45නේ. හැබැයි මන් දන්නවා අවුරුදු 45ට වැඩි අයටත් ගොඩක් එක්ස්පීරියන්ස් හැම දෙයක්ම තියන අය ඉන්නවා. මේ ජොබ්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙන. ඉතින් එයාලට පුළුවන් ඒ ඒජ් එකකින් වුණත් අනිවාර්යයෙන්ම මේ ජොබ් එකකට chance එකක් ගන්න. ඉතින් ඇප්ලයි කරද්දී වීසා එකේදී ඒජ් එකක් බලන්නේ නැහැ. ඉතින් මෙතන ලේබර් මාකට් ටෙස්ටිං කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. ඒක කම්පැනි එක තමයි කරන්නේ ඔයාලට ජොබ් එක දෙද්දී. ඉතින් මේ ටික තමයි ඔයාලා දැනගන්න ඕනේ. මේ තියෙන්නේ ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකේ සඳහන් කරලා තියෙන තොරතුරු. එතකොට ඔයාලට පේනවා ඇති මේ විස්තරම තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේවා හරිම තොරතුරු. මම අරන් තියෙන්නේ imihomeaffairs.gov.au කියන වෙබ්සයිට් එකකින්. දැන් මම කියලා දෙන්නම් ඔස්ට්‍රේලියාවේ caregiver jobs වලට apply කරන ක්‍රම. ඉතින් පළවෙනි එක තමයි labour agreement list එක හරහා, දෙවෙනි එක Workforce Australia website එකෙන්, තුන්වෙනි එක other job website. ඉතින් මේ තියෙන seek.com.au, Indeed, Career One, ඒ වගේම LinkedIn නම් ඔයාලා දන්නවනේ. ඉතින් LinkedIn එකේ profile එකක් හදාගෙනත් ඔයාලට පුළුවන් jobs වලට apply කරන්න. ඉතින් මේවා තමයි ඔස්ට්‍රේලියාවේ job sites විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් labour agreements උයි Australia workforce කියන එකයි මම ඔයාලට detail wise දැන් කියලා දෙන්නම් කොහොමද apply කරන්න කියලා. ඉතින් මුලින්ම ක්‍රමය තමයි ඔයාලට caregiver jobs වලට apply කරන්න පුළුවන් Australian government එකේ register වෙලා තියෙන labour agreement යටතේ තියෙන companies වලට apply කරන එක. ඉතින් labour agreements ගැන මම කලින් වීඩියෝස් වල ඔයාලට පැහැදිලි කරලා තියෙනවා. මගේ කලින් වීඩියෝස් උත් මම මේ link එකේ දාන්නම්. ගිහිල්ලා ඒව ගැන බලන්න. ඉතින් මම සරලව කිව්වොත් labour agreements කියන්නේ ඕස්ට්‍රේලියාවට වෙනත් රටවල් වල ඉන්න workersලව hire කරන්න Australian government එකත් එක්ක agreements ඇති කරගෙන තියෙන companies. ඉතින් එතකොට මේ එකින් එක industries වල companies වලට අවශ්‍ය laborsලව hire කරන්න Australian government එකත් එක්ක register වෙලා companies කැමැත්තෙන් ඇති කරගෙන තියෙන labour agreements. එතකොට මේ Australian government එක list එකක් විදිහට හඳුන්වනවා. ඉතින් මේ list එකේ තියෙන companies වලට තමයි ඔස්ට්‍රේලියාවට laborsලව hire කරන්න පුළුවන්. ඉතින් Australian government එකේ approval එකත් එක්ක. ඉතින් ඒ නිසා මෙතන තමයි පළවෙනිම තැන ඔයාලට jobs වලට apply කරන්න පුළුවන්. ඉතින් මම දැන් ඉන්නේ Australian Home Affairs website එකේ imihomeaffairs.gov.au. ඒකට යන්න. ඊට පස්සේ මෙතන ආයෙත් තියෙනවා visas කියලා tab එකක්. ඒක click කරන්න. ඊට පස්සේ employing or sponsoring workers. ඊළඟ එකේ අන්තිමට තියෙනවා labour agreements. ඊට පස්සේ මේ labour agreements යටතේ ඔයාලට තියෙන overview step by step types of labour agreements. අවසානයේ තියෙනවා list of current labour agreements. ඒක click කරන්න. ඊට පස්සේ මෙතන labour agreement page එකට එනවා. ඉතින් මෙතන උඩින්ම තියෙන 2025 සැප්තැම්බර් 24 තමයි මේක අන්තිමට අප්ඩේට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ යටට ගියාම මේ තියෙන්නේ companies labour agreement. ඒ වගේම ඔයාලට search කරන්න තැනක් තියෙනවා. ඉතින් මෙතන ඔයාලා search bar එක click කරලා ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට අවශ්‍ය industry එක select කරන්න. ඉතින් අපි දැන් age ගානේ බලන්නේ. එතකොට මේ industry age ගා කියන එක තමයි select කරන්න ඕනි. මේ තියෙන්නේ. ඒක click කරන්න. හරි. ඊට පස්සේ මෙතන පහලින් company 142ක් එනවා.
ඒජ් කෙයා යටතේ රෙජිස්ටර් වෙලා තියෙන ලේබර් ඇග්‍රීමන්ට් යටතේ. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මේ කම්පැනිස් වලට ගිහිල්ලා කම්පැනිස් වල වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා එයාලගේ contact details වලින් එයාලව contact කරන්න. ඉතින් මම මේ ගැන කලිනුත් කියලා තියෙනවා ගොඩ දෙනෙක්ට තේරිලා නැහැ. සමහර අය මට ආයෙ මෙසේජ් කරනවා කොහොමද මෙහෙම ඇප්ලයි කරාට ඒගොල්ලන් රිප්ලයි කරන්නේ නැහැ. එහෙම කොහොමද කරන්නේ එහෙම කියලා. ඉතින් මම ඔයාලට ආයෙමත් කියන්නේ මේ කම්පැනි 142 අනිවාර්යයෙන්ම ඕස්ට්‍රේලියන් රජයත් එක්ක මේ රෙජිස්ටර් වෙලා තියෙන නිසා ඔයාලට පුළුවන් මේගොල්ලන්ගේ වේකන්සි එකක් තියෙනවා නම් රික්වෙස්ට් කරන්න. මොකද මෙයාලා ලේබර් ඇග්‍රීමන්ට්ස් ඇති කරගෙන තියෙන්නේ වෙනත් රටවල් වල ඉන්න ඒජ් කෙයා වලට අදාළව qualifications experience තියන අයව hire කරන්න. ඉතින් මේ ඔක්කොම ඒජ් කෙයා ඉන්ඩස්ට්‍රි එක යටතේනේ තියෙන්නේ. මෙතන LA type කියන්නේ ඉන්ඩස්ට්‍රි එකේ ඒජ් කෙයා. ඒ වගේම මේ බලන්න start date and end date. start කරලා තියෙන 2025 end date එක 2030. ඒතර 2030 සැප්තැම්බර් 18 වෙනකම්. සමහර ඒවා 2029. එතකොට උඩරිම 2030 දක්වා තියෙන ඇග්‍රීමන්ට්ස් තියෙනවා. ඉතින් ඒ කම්පැනිස් එහෙම රෙජිස්ටර් වෙලා තියෙන්නේ වෙනත් රටවල් වල ඉන්න ලේබර්ස්ලව වර්කර්ස්ලව හයර් කරන්න. ඉතින් ඒ නිසා මේවට ඇප්ලයි කරන එක ඔයාලා අනිවාර්යයෙන්ම ඒ process එක හරියට කරන්න. ඉතින් එතකොට අනිවාර්යෙන් ඔයාලට මොනවා හරි උත්තරයක් එයාලගෙන් ලැබෙයි. මොකද Australian companies අපේ emails ignore කරලා තියන්නේ නැහැ. එයාලා අනිවාර්යෙන්ම ඒකේ vacancy එකක් නැහැ කියලා හරි ඔයාලගෙන් තව qualifications ඉල්ලලා එහෙම නැත්නම් ඔයාලගෙන් දේවල් තව request කරලා එහෙම එයාලා email එකට reply කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි communicate කරලා වෙනත් රටක ඉන්න කෙනෙක් විදිහට ඔයාට මේවට apply කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයා දැනට ඕස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ වෙබ්සයිට්ස් වල තියෙන ටෙලිෆෝන් නම්බර්ස් වලට HR එකට call කරලා ඒ කම්පැනි එකේ තියෙන jobs ගැන අහන්න. ඉතින් දැන් මම උදාහරණයක් ඔයාලට පෙන්නන්නම්. අපි පළවෙනි කම්පැනි එකේ වෙබ්සයිට් එකට ගිහින් බලමු. First Care Community Private Limited. හරි දැන් මම First Care Community Private Limited කියලා Google එකේ type කරා. මේ තියෙන්නේ උඩින්ම මේක තමයි කම්පැනි එක First Care Community. Queensland වල තමයි තියෙන්නේ. කියන්නේ Brisbane City එක තියෙන ප්‍රාන්තය. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු ඒ කම්පැනි එකේ වෙබ්සයිට් එකට. ඉතින් මෙතන පේන විදිහට නම් මේ කම්පැනි එක ගොඩක්ම age care and disability care තමයි කරන්නේ. ඉතින් මේ වගේ කම්පැනිස් තමයි ඕස්ට්‍රේලියාවේ age care යටතේ labor agreement වල register වෙලා තියෙන්නේ. ඉතින් දැන් මේ වෙබ්සයිට් එකට ගියාම අපිට බලන්න පුළුවන් මේකේ vacancies කියලා ටැබ් එකක් තියනවාද නැත්නම් careers. අපි බලමු ටැබ් එකේ about in home NDIS contact නැහැ. එහෙම vacancies කියලා ටැබ් එකක් නැහැ. එතකොට කරන්න තියෙන්නේ මේ contact කියන එක යටතේ contact us කියන එකට ගිහිල්ලා මෙතන ටෙලිෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. ඔයාලට තියෙන ඊමේල් ඇඩ්‍රස් එක. මේ තියෙන්නේ මෙයාලගේ කම්පැනිස් Brisbane, Gold Coast and Melbourne තුනේම තියෙනවා. ඒ වගේම මෙයාලා ඒ ලොකේෂන්ස් තුනේම ඊමේල් ඇඩ්‍රෙසස් උත් දාලා තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේ ඊමේල් ඇඩ්‍රස් අරගෙන ඔයාලගේ අප්ඩේටඩ් CV එකකුයි cover letter එකකුයි මෙයාලට ඊමේල් කරන්න. එතකොට ඊමේල් කරද්දි මතක් කරලා ඔයාලා ඊමේල් එක හදාගන්න. දැන් මම ඔයාලගේ කම්පැනි ගැන හොයාගත්තේ මේ Australian government labor agreements යටතේ තිබිලා. එතකොට මම කැමතියි මට මේ qualifications experience තියෙනවා. ඉතින් මම කැමතියි ඔයාලත් එක්ක වැඩ කරන්න. මොන හරි job vacancies තියෙනවා නම් දැනුම් දෙන්න එහෙම කියලා ඔයාලට ලස්සන ඊමේල් එකක් හදාගෙන ඒ වගේම cover letter එකක් එක්ක ඒ වගේම මම කියලා දුන්න විදිහට Australian style CV එකක් බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එකට ගිහින් බලන්න Australian style CV එකක් කොහොමද හදාගන්නේ කියලා. එතකොට ඒ CV එකයි cover letter එකයි email එකක් type කරලා ඔයාලා මෙයාලට යවන්න ඕනේ. ඉතින් මෙතන තියෙන locations තුනටම ඔයාලට පුළුවන් යවන්න.
ඉතින් ඒ විදිහට තමයි මේ list of labor agreement මේ තියෙන labor agreements යටතේ තියෙන companies වලට apply කරන්න. ඉතින් මෙතන මේ 140 ගානෙම ඔයා ගිහිල්ලා ඔයාලට ටයිම් එකක් හදාගෙන මේ වෙබ්සයිට්ස් වලින් ඊමේල්ස් අරගෙන මෙයාලට යවන්න. ඉතින් qualifications ඔයාලට මං කිව්ව qualifications හදාගත්තට පස්සේ තියෙන්නේ දිගින් දිගටම apply කරන එක. ඉතින් මේක එක ක්‍රමයක් ඔස්ට්‍රේලියාවේ caregiver job එකකට apply කරන. දෙවෙනි ක්‍රමය තමයි Workforce Australia යටතේ jobs වලට apply කරන එක. caregiver job එකක් ගන්න. ඉතින් මේක Australian government එකෙන් හඳුන්වලා දීලා තියෙන job site එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේ link එකට යන්න workforceaustralia.gov.au. ඉතින් මේකට මුලින්ම යන්න. ඊට පස්සේ මෙහෙම පහළට ගියාම keywords and location කියලා දාලා තියෙනවා. keywords කියන තැන type කරන්න ඕනි aged care sponsorship. ඊට පස්සේ location කියන තැන මම මේක බැලුවා all Australia කියන එක නැහැ. ඉතින් ඒ නිසා අපිට මේ එකින් එක මේ තියෙන එකින් එක ප්‍රාන්ත. එතකොට මේ state එකකට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මේ අදාළ states වල කොහොමද තියෙන jobs කියලා. අපි New South Wales කියන එක select කරමු. New South Wales කියන්නේ Sydney තියෙන ප්‍රාන්තය. හරි ඊට පස්සේ අපි search කරමු. ඊට පස්සේ ඔයාලට පහළට ගියාම මේ තියෙන aged care home care worker, registered nurse aged care, personal care assistant, aged care training, visa sponsorship. ඉතින් මේවා තමයි visa sponsorships දෙන jobs. ඉතින් ඔයාලට පුළුවන් මේ එකින් එකට ගිහිල්ලා ඒවට apply කරන්න. ඉතින් අපි පළවෙනි එක බලමු. aged care home care worker. මේක කරන්නේ George Migration කියන firm එකෙන්. ඉතින් යාලා තමයි මේක ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ. බලමු job information. ඔයාලට වැඩ කරන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ New South Wales වල Auburn වල. Auburn කියන්නේ සිඩ්නි වල තියෙන නගරයක්. ඉතින් මෙතන title එක තියෙනවා aged care home care worker. එතකොට මේ occupation එක මේ ANZ SCO කියන්නේ Australian government එකේ තියෙන code එක. ඉතින් code එකත් යාලා දාලා තියෙනවා. salary එක තියෙනවා 76515 ඉඳන් 85000 වෙනකන් full time. එතකොට trading name එක දැන් එතකොට මෙතන වෙන්නේ ඔයාලට පේනවා ඇති මෙතන George Migration කියන agent තමයි මේ job advertisement එක දාලා තියෙන යාගේ client කෙනෙක්ට. ඉතින් එතකොට මේ කම්පැනි එකට තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ home care worker කෙනෙක්. එතකොට මෙතන තියෙනවා ඔක්කොම විස්තර දාලා visa sponsorship. Nomination for temporary work visa or permanent residency will be considered for eligible candidates. ඉතින් ඒ කියන්නේ මේ කම්පැනි එකේ දෙන jobs වලට ඔයාලට visa sponsorships ගන්න පුළුවන්. ඉතින් එතකොට අපි මේකට කොහොමද apply කරන්නේ? ඉතින් මෙතන additional information කියලා ඔයාලට පුළුවන් මේ කම්පැනි එකටත් ගිහිල්ලා බලන්න. අපි ගිහින් බලමු. මේ තියෙන කම්පැනි එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙයාලගේ contact details තියනවාද කියලා directlyම apply කරන්න. George Migrations නැතුව. මේ තියෙන එයාලගේ locations. එයාලගේ number එක දීලා තියෙනවා. email address එක දීලා නැහැ. ඉතින් එතකොට ඔයාලට තියෙන්නේ මේ Workforce Australia යටතේ තියෙන apply button එකෙන් කොතනින්ද apply කරන්න තියෙන්නේ? මේ තියෙන්නේ උඩ apply කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ profile එකක් හදාගෙන මේකට apply කරන්න. තවත් ක්‍රමයක් තියෙනවා. එතකොට මේ job එක advertise කරලා තියෙන George Migration හරහානේ. ඔයාලට George Migration කියන එකට ගිහිල්ලා බලන්න පුළුවන් මොකද්ද මේ George Migration කියන්නේ. තවත් jobs තියෙන්න පුළුවන්. මේ තියෙන George Migration කියන්නේ එයාලා companies වලට employees ලව වෙන රටවල් වලින් hire කරලා එයාලට visas දෙන්න උදව් කරනවා. ඉතින් ඔයාලත් බලාපොරොත්තු වෙන්නේ එහෙම තැනක්නේ.
ඉතින් මේක හොඳ තැන ජෝර්ජ් මයිග්‍රේෂන් කියන එක. ඉතින් ඔයාලට පුළුවන් මෙයාලා හරහා මේ කම්පැනිස් වලට ජොයින් වෙන්න caregiver job එකක් ගන්න. ඉතින් අපි බලමු තව මොන හරි මෙයාලගේ vacancies තියනවාද කියලා. මේ තියෙන වෙනත් ඉන්ඩස්ට්‍රීස් වල ඒවා තියෙනවා. මේක තමයි අපි බැලුවේ aged care home care worker. aged care home care worker තවත් එකක් තියෙනවා දෙවෙනි එකත්. මේ aged care home care worker කියලා එයාලගේ vacancies කීපයක්ම තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ George Migration කියන එකට ගිහිල්ලා එයාලගේ වෙබ්සයිට් එකෙන් එයාලට ඊමේල් එකකුත් යවන්න ඔයාලගේ අප්ඩේටඩ් CV එක. ඉතින් ඒ විදිහට තමයි ඔයාලා මේ Workforce Australia කියන එක යටතේ ජොබ් එකක් හොයාගන්න. ඉතින් මම මේ පෙන්නුවේ එකක්. ඉතින් ඔයාලට ඒ විදිහට මේ keywords තැන aged care sponsorship කියලා ටයිප් කරලා location එක New South Wales, ACT, Victoria, South Australia. ඉතින් ඒ විදිහට location එකින් එකට දාලා ඔයාලට පුළුවන් jobs හොයාගන්න. ඉතින් අපි තවත් ස්ටේට් එකක බලමු ටයිප් කරලා. වික්ටෝරියා වල. වික්ටෝරියා කියන්නේ මෙල්බර්න් තියෙන ප්‍රාන්තය. මේ තියෙන වික්ටෝරියා වලත් තියෙනවා aged care home care work. අපි කලින් දැක්කේ සිඩ්නි වලනේ, නිව් සවුත් වේල්ස් නේ. ඉතින් මේ තියෙන්නේ වික්ටෝරියා වල. වික්ටෝරියා කියන්නේ මෙල්බර්න් තියෙන ස්ටේට් එක. ඉතින් මෙතනත් තියෙනවා. ඉතින් මේකත් ඇඩ්වර්ටයිස් කරලා තියෙන්නේ ජෝර්ජ් මයිග්‍රේෂන් කියන එකෙන්. ඉතින් ඔයාලට පේන ඇති මේ ජෝර්ජ් මයිග්‍රේෂන් යටතේ ගොඩක් ජොබ්ස් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එයාලත් එක්ක කන්ටැක්ට් කරලා ඔයාලට ජොබ් ඔපචුනිටි එකක් ගන්න. ඉතින් මම ඔයාලට පෙන්නුවේ එකක්නේ aged care sponsorship යටතේ තිබුණ aged care home care worker. ඉතින් ඒ වගේම ඔයාලට අනිත් ඒවාටත් ඇප්ලයි කරන්න පුළුවන් මේ කියලා දුන්න විදිහට. මේ තියෙන registered nurse aged care, cooked aged care. ඒ කියන්නේ aged care center එකක cook කෙනෙක් විදිහට වැඩ කරන්න තියෙන්නේ. hospitality and tourism industry එකට තමයි ඒක අයිති වෙන්නේ. ඉතින් මෙතන පල්ලෙහා තියෙනවා තවත් aged care සම්බන්ධව job, personal care assistant and nurses. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් Workforce Australia යටතේ තියෙන jobs වලට apply කරන්න. ඉතින් මතක තියාගන්න ඔයාලා මේ apply කරාදී aged care home care worker මේ George Migration යටතේ ගොඩක් sites වල vacancies තිබුණා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම try කරන්න. ඉතින් ඔයාලට ඔස්ට්‍රේලියාවේ caregiver job එකක් ගන්න මේක තවත් ක්‍රමයක්. ඉතින් ඔයාලා මේ ක්‍රමයටත් try කරලා බලන්න. ඉතින් මං හිතනවා අද මං කියලා දුන්න විස්තර වලින් ඔයාලට ගොඩක් දුරට පැහැදිලි වෙන්න ඇති ඔස්ට්‍රේලියාවේ caregiver job එකකට apply කරන ක්‍රමය. ඉතින් මං කියලා දුන්න විදිහට එක sites වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් jobs හොයාගන්න. ඉතින් ඒ jobs වලට apply කරන්න කියලා දුන්න විදිහට ඔයාලා apply කරන්න. මුල්ම දේ තමයි ඔයාලගේ requirements, ඒ කියන්නේ qualification and experience ටික සම්පූර්ණ කරගන්න එක. ඉතින් ඔයාලා කීයටවත් English qualification experience නැතුව මේ jobs වලට apply කරන්න එපා. මොකද ඒවා අත්‍යවශ්‍යයි. මොකද මුලින්ම ඔයාලගේ qualifications නැහැ කියලා දැනුන ගමන්ම companies ඔයාලගේ application එක reject කරනවා. ඉතින් මුල්ම දේ තමයි ඔයාලා ඔස්ට්‍රේලියාවේ caregiver job එකකට එන්න ආසාවෙන් ඉන්නවා නම් ඒ qualifications ටික ඔක්කොම ඔයාලා සපුරා ගන්න. ඊට පස්සේ තමයි ඔයාලට පුළුවන් මේ jobs වලට apply කරන්න. ඉතින් මං කියලා දුන්න ක්‍රමයට apply කරොත් ඔයාලගේ qualifications උත් එක්ක අනිවාර්යයෙන්ම ඔයාලට job එකක් හම්බ වෙනවා. මට ඒක sure. ඉතින් මම පෙන්නවා වගේම labor agreement හරහා companies 100කට වඩා තියෙනවා. ඒ වගේම Workforce Australia, seek.com.au, indeed.com.au, Career One. ඉතින් ඒ වගේ job sites වල අනිවාර්යයෙන්ම sponsorships හරහා ඔයාට පුළුවන් apply කරන්න caregiver jobs වලට මම පෙන්නවා වගේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ඒ වගේම ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තවත් caregiver job සම්බන්ධව මට අනිවාර්යයෙන්ම comment කරන්න. ඉතින් ඔයාලා දන්නවනේ මට පුළුවන් උපරිමයෙන්ම මම ඔයාලගේ comments වලට reply කරනවා.
ඉතින් මං තව දන්න දේවල් තියෙනවා නම් ඔයාලත් එක්ක ඒවා ෂෙයා කරගන්නම්. ඉතින් මං හිතනවා මේ process එක ඔයාලා හරියටම කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට job එකක් ලැබෙයි. ඉතින් මං ඔයාලා හැමෝටම wish කරනවා caregiver jobs වලට ආසාවෙන් ඉන්න ඔයාලට ඉක්මනින්ම job එකක් ලැබෙන්න කියලා. ඉතින් ඒ වගේම මගේ YouTube channel එකේ ඉන්න subscribersලා ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. Thank you so much. ඉතින් තාමත් මගේ videos බලන subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා හැමෝටම අද දවසේ මගේ වීඩියෝ එකත් එක්ක හිටපු හැමෝටම thank you so much. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. bye.